සෝස් එකක් කියන්නේ මම කිව්වා කස්ටර්ඩ් එකක් නෙමෙයි වැක්කිරලා යන්න තියෙන්න ඕන. White sauce. What are the ingredients? White roux, milk, shredded onion, salt, pepper. Roux wants to keep it cool, but he wants to add warm milk. දැන් milk එක පොඩ්ඩක් රත් කරගන්න. අපි මේක රත් කරනවා කියන්නේ ඕනවට වඩා රත් කරන්න බෑ. දුම දානකම් රත් කරන්න බෑ. යාන්තම් ඇඟිල්ලට වගේ රස්නේ දැනනකම් තමයි රත් කරගන්න ඕන. right මේක දැන් යාන්තම් රත් වුණාම අපි මේක පැත්තකින් තියලා වෙනම ආයෙ pan එකක් පාවිච්චි කරන්න. රත් කරගන්න ඉස්සෙල්ලා අපි මේකට roux එක add කරගන්න ඕන. යාන්තම් රත් කරගත්ත milk එක roux එකට දාලා අපි ඒක කැට නැති වෙන්න හොඳට කලවම් කරගන්න ඕන. මේක දිය කරගත්තට පස්සේ අපි milk ටික පොඩ එකතු කරන්න ඕන. හොඳට කලවම් වුණාට පස්සේ shredded onion එක. කොහොමද shredded onion එක හදාගන්නේ? Onion, bay leaf and cloves. අපි මේකට එකතු කරමු. එකතු කරලා ගින්දර වැඩි කරගන්න ඕනේ. ගින්දර අපි ගානට තියාගන්න ඕනේ. කලවම්. නෝඩ ඔයගොල්ලන්ට පේනවා නිකන් තික් ගතියකට එනවා. ඕනකට වඩා මේක තික් කරගන්න නැහැ. මොකද මේක කස්ටර්ඩ් එකක් වෙන්න දෙන්න බෑ. මේක සෝස් එකක් වෙන්න ඕන. සෝස් එකක් කියන්නේ නිකන් වැක්කිරලා යන්න තියෙන්න ඕන. right? තික් වෙන්න බෑ. ඊට පස්සේ මේක අපිට තියෙන්නේ පෙරා ගන්න. අපි මේක පෙරා ගත්තට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ. මොනවද? salt එකම දානකොට බලාගෙන ඕනවට වඩා දාගන්න හොඳ නැහැ. මේකට අපිට මේ white pepper පාවිච්චි කරන්නත් පුළුවන්. right? sauce එකක් කියන්නේ මම කිව්වා custard එකක් නෙමෙයි වැක්කිරලා යන්න තියෙන්න ඕන. ස්පූන් එකේ layer එකක් වගේ ලස්සනට බැඳෙන්න තියෙනවා.